Hello guys. මේ ඉතින් ජීවිත කතාවේ දෙවෙනි කෑල්ලට යන්කෝ මම දැන් කුඹරට ගිය කතාව කිව්වනේ. ඊට පස්සේ කුඹරට ගියාට පස්සේ මට නිකන් මනසේ දුවනවා සින්දුවක් කියන්න ආසයි වගේ මේක. ඊට පස්සේ මම මේ කුඹරට ගිය වෙලාවේ ඉඳන් කුඹර වටේ ඇවිද කරන්න දෙයක්වත් නැහැ. දැන් නිකන් හරියන්න කියනවා. මම කිව්වා සින්දුවක් සමන්ද සිල්වාගේ සින්දු දෙකක් මං හරි ආසයි සින්දේ. එක සින්දුවක් මම කිව්වා. ඒක කිය මේ කුඹර නියර දිගේ අරයට යනවා මෙහෙට යනවා කෝට්ටක් අතේ තියාගෙන ගස් වලට කකා මම ඕන සින්දුව මට කියන්න පුළුවන්. පොඩ්ඩක් කියන්න. මොකද මම සාමාන්‍යයෙන් මගේ කැරෝකේ ස්පීකරේ මට හිතන තැන් වල නිදහස් තැන් වලට සාමාන්‍යයෙන් ගිහිල්ලා මයික් එකක් දාගෙන මම සමහර නාන ලිඳක් තියෙන. එතනට ගියාම තමයි ස්පීකරේ දාලා සින්දු කියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල එහෙම සින්දුවක්වත් කියන්න මේ මනසට එච්චර නිදහසක් නැහැ. මොකද මම ටිකක් ප්‍රශ්න කොටක ඉන්නේ. මොකද මේ වාහනේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා හදන්න. වින්ඩ් ස්ක්‍රීන් එකේ ඩැමේජ් එක මම ඔක්කොම දාලා ඇති. මේක කියලා තියෙනවා මේ බයික් එකක් බේරන්න ගිහලා පෙල්ලිලා ඔන්න විකාර ටිකක් වුණා. කමන්නේ මම සින්දුව ටිකක් කියලා පෙන්නන්නම්කෝ. නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා රන් ගොයන් කරල් විහිදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනීම හද සුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සුදු අතින් ඔයා මා වෙත ඇඹුලගෙන ඔයා සෑමදා මෙසේ එනුමෙන මල් සිනාසලා ආදරේ දැනීම හද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා මම මේ ඒක තමයි මගේ විනෝදයක් කියලා දෙයක්ත් තියෙනවනේ. ඉතින් මම ඉදිරියේදී ඉඳාස් තැනක මම මේ කැරෝකීගේ සින්දු දෙක තුනක් කියන්න තාසාවෙන් ඉන්නවා. මට මේ තාම ඒ නිදහස් තැන මට හම්බුන්නේ නැහැ. මම ඒ නිදහස් තැනට ගියාට පස්සේ මම සින්දු දෙක තුනක් කියන වෙලාවල් තියෙන බොහෝ දුර දැන් නෙමෙයි ඉස්සර ඉඳන්ම කියනවා කැරෝකී ස්පීකරේ මම ඉදිරියේදී දානවා සින්දු දෙක තුනකුත් ගැරන්ටි පියාඹයි කියලා කියන්න එහෙම එපා. ජයවා. මම හයරයක් ගත්තා ඒක ගන්න යනවා.